ආයුබෝවන් අපි ආවද පෝට් සිටි එකට. ඉතින් මම ගන්න බැලුවේ රෙඩ් ලේබල් බෝතල් එකක්. හැබැයි සිගරට් අපිට ගන්න බෑ. ඇරයිවල් එකට ගන්න බෑ සිගරට්. ඩිපාර්චර් වෙන අයට විතරයි ගන්න පුළුවන්. ඩොලර් 240යි. ස්නිකර්ස් මෙතන පැකට් 4ම තියෙනවා. පැකට් 4ම ඩොලර් 32යි. ආයුබෝවන් අපි ආවද පෝට් සිටි එකට. පෝට් සිටි ඩියුටි ෆ්‍රී. මම ආවේ ලංකාවට ආවා 4 වෙනිදා පොය දවසේ ආවේ. ඉතින් මම මෙතනට ලික මොනාරි පොඩක් ගන්න. මම එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකක් ගත්තා. මෙතනින් ගන්න පුළුවන් අපිට 2 ලීටර්ස්. ලීටර් දෙකක් ගන්න පුළුවන් මිනු. ඉතින් ඔයගොල්ලෝ රටින් නම් ඇවිල්ලා දවස් 4ක් ඇතුළත මෙතනට ඇවිල්ලා ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී එකේ. පාස්පෝර්ට් එකට තව එක්කෙනෙක් ඇතුළට එක්කන් යන්න පුළුවන් ඔයගලන්ට. මම අම්මත් එක්ක ආවේ. දැන් මට අම්මා එක්කන් යන්න පුළුවන් ඇතුළට. එක්කෙනයි පුළුවන්. අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. මට ගන්න ඕන තව පොඩක් දෙයක් විතර. මේකෙන් බ්ලැක් ලේබල් දෙකක් ඩොලර් 60යි. බ්ලැක් ලේබල් දෙකක් ගන්න. ඉතින් මම ගන්න බැලුවේ රෙඩ් ලේබල් බෝතල් දෙකක්. රෙඩ් ලේබල් දෙකක් ගත්තා. රෙඩ් ලේබල් දෙකම ඩොලර් 45යි. ඉතින් මෙතන සිගරට් තියෙනවා, ගන් හිල් ඕන එකක් තියෙනවා. හැබැයි සිගරට් අපිට ගන්න බෑ. ඇරයිවල් එකට ගන්න බෑ සිගරට්. ඩිපාර්චර් වෙන අයට විතරයි ගන්න පුළුවන්. මොකද ඇරයිවල් වෙන අයට ලවුඩ් නෑ. ඒ කියන්නේ අපේ ලංකාවට එන අයට ගන්න බෑ. මොකද අපේ රටට තහනම් සිගරට් කියන එක. අපි රටින් පිට වෙනවා නම් මෙතනට එලා සිගරට් ගන්න ඕනේ. ඒක තව තියෙනවා. ඩොලර් 44යි ගන්න. ඩොලර් 31යි. බෙන්සන් හෙඩ්ස්. මේකෙන් පහක් වෙන්නේ ඩොලර් 90යි මේ බෙන්සන් හෙඩ්ස්. සිගරට් අරක්කු චොකලට් වලට අමතරව තියෙනවා මෙතන. සපත්තු සන්ග්ලාස් ඕන දෙයක් ගන්නවා. සපත්තු සන්ග්ලාස් ඔරලෝසු හැමදේම තියෙනවා මේ යාවට. ඩොලර් 240යි. චොකලට් කියනවා බ්‍රවුන් චොකලට්. ඩොලර් 27යි වැලියු එක. ආයි තියෙනවා ස්නිකර්ස්. ස්නිකර්ස් මෙතන පැකට් 4ම තියෙනවා. පැකට් 4ම ඩොලර් 32යි. අපි ගත්තා. හොඳයි. රෙඩ් ලේබල් දෙක ගත්තා. ඉතින් මේ දෙකම උනේ ඩොලර් 45යි. ඇවිල්ලා බලන්න. මෙතන තියෙනවා ඩියුටි ෆ්‍රී දෙකක් ඇතුලේ. එකක් තමයි චයිනා ඩියුටි ෆ්‍රී එක. අනිත් එක තමයි වන් වල් ඩියුටි ෆ්‍රී එක. මම ගත්තේ චයිනා ඩියුටි ෆ්‍රී එකෙන්. මේකේ චයිනා ඩියුටි ෆ්‍රී එකේ මට හිතෙනවා ටිකක් ගාන ටිකක් අඩුයි. ඒ වගේම ටිකස් ගාන ටිකක් අඩුයි. අනිත් එක තමයි මේකේ විස්තරයක් කියනවනම් ඔයා රටේ ඉඳන් ඇවිල්ලා
දවස් 4ක් ඇතුළත එන්න ඕනේ. දැන් කියන්න ඕනේ ඕනම කෙනෙක්ට આવොත් මෙතනට යන්න පුළුවන් ඇතුළට. හැබැයි අතන කවුන්ටර් එකක් තියෙනවා. එතනින් ඇතුළට යන්න බෑ. රටේ නම් ආපු නැති කෙනෙක්ට. ඒක પાස්පෝර්ට් එක වෙන්නලා යන්න ඕනේ. ඔයගොල්ලන්ට මතක ඇති මම ඔයිට කලින් බ්ලොග් එකක් කරා පෝට් සිටි ආපු වෙලාවේ. ඒතකොට මම මේක ඇතුළට ආවම මට ඇතුළට යන්න බෑ මොකද මම රට ගිය කෙනෙක් නෙමෙයි.